අයිබෝවන් ඔන්න අදත් සුපුරුදු විදිහට සුපුරුදු ලෙසටම පොලි චැට් ඔබ ළඟට අහෝ දෙවියනි මට වුණු වියෝවා අද ඒ ගැන තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අහෝ දෙවියනි මට වුණු වියෝවා මොකක්ද ඒ වියෝ? වියෝ තමයි ඉතින් ගාලු මෝදර පිටියේ පැවැත්වුණු NPP නැත්තම් ජාතික ජනබලවේගයේ දැවැන්ත අති දැවැන්ත මැයිරැලිය බොහොම අපූර්වට තිබුණු අවස්ථාවේ ඉතාම දක්ෂ ඡායාරූප ශිල්පියෙක් ඉතාම වටිනා පින්තූරයක් ලබා ගන්නවා. ඒ පින්තූරය අර දෙවියන්ගේ නියමක් ඉල්ලන්නේ අන්න ඒ වගේ. මේ දිනවල සමාජ මාධ්‍ය තුලත් මේක ඉතාම හොඳින් සැරිසරනවා. මේ පින්තූරය ඔයගලන්ට දකින්න ලැබෙනවා. මේ පින්තූරයත් එක්ක මේ පින්තූරේ විශේෂ කතාවක් කියනවා. අනේ කතාව කරලියට එන්න ගත්තාම ඒ සම්බන්ධයෙන් බොහෝ දෙනා අදහස් ප්‍රකාශ කරන්න ගත්තට පස්සේ තමයි මේ සිද්ධිය සිදුවන්නේ. ඒ කවුරුත් නෙමෙයි අපේ වර්තමාන ජනාධිපතිවරයා වේදිකාව අමතන අවස්ථාවේ ඔහුගේ එක ඉරියව් තියෙනවනේ අර මෙහෙම කරනවා නේද? එහෙම තියෙනවනේ ඉරියව් එක දේවල්. නැද්ද? කල්පනා කර බලන්න. නේ එහෙම කියනව නේද? නීත් නෑ. අර ඒ වගේ ඒවා සාමාන්‍යයෙන් ඕනම දේශපාලකයෙක් විවිධ ඉරියව් තියෙනවා. අපි ඔක්කොම පෘථග්ජන මිනිස්සුયો. දැන් රනිල් වික්‍රමසිංහ මහත්මයා කතා කරන්න ගියාම නේද? කොච්චර දේවල් ඉස්සර තිබුණා. හරියට කතා කරගන්න බෑ ඇත්තටම සමහරලාට. ඔහුට. ඒ වගේම රනිල් වික්‍රමසිංහ මහත්මයා අර කලිසම අදින විදිය හැම වෙලේම කලිසම උස්ස ඉන්නේ. ඉතින් අනුර කුමාර මහත්තයාත් ඒකට hina වෙනවා. කලිසම උස්ස ගන්නවා. ඒ කියන්නේ පල්ලෙහාට වැටෙනවා. කොයි වෙලේ වැළුවත් මෙහෙම කලිසම උස්ස තමයි ඉන්නේ. ඒක ලෝකේ සාමාන්‍ය දෙයක්. ඒක තමයි මාධ්‍ය නිදහස සහ ඒක මාධ්‍යවේදීන්ගේ ස්වරූපය. ඒකට අපි සූදානම් වෙන්න ඕන. දැන් අපි බලන්න මේ අපේ මහින්ද රාජපක්ෂ මහත්මයා දෙවෙනි දූර කාලයේදී ඌට විශාල වශයෙන් මාධ්‍ය වලින් ප්‍රහාර එල්ල වුණා. ඒ අවස්ථාවේ දැක්කනේ සමහර ෆොටෝස් අරන් තිබුණා ඡායාරූප ශිල්පීන්. ඒවා පළ වුණා. සමාජ මාධ්‍යෙත් ගියා ගොඩක් දුරට. ඒවා විවේචනය කරන විවිධ අදහස් වලින්. ඊට පස්සේ මෛත්‍රීපාල සිරිසේනට මම හිතනවා සෑහෙන්න පහර එල්ල වුණා. ඔහු ඒවා ගණන් ගත්තේ නැහැ ඌට නේ. අමරබන්දු රූපසිංහ අමරබන්දු එහෙමත් කිව්වා නේද? එක කවි ගායනයකෝ එයා එක වැඩ තිබ්බනේ යාගේ වැඩනේ. අර කෑම බත් මුළු ලියාගෙන කෑම කනව නේද? එයා කොහොමත් විහිළු සපේනවා මාධ්‍යට ඇවිල්ලා. ඊට පස්සේ ගෝඨාභය රාජපක්ෂ නිකන් හමුදාවේ චරිතයක් නේද? අපි හැමෝම නිකක් බයෙන් වගේ හිටියේ නේද? ඒ ගම්බීර චරිතය අවසානයේ go home ගෝඨා නේද? මොනතරම් පල්ලෙහාට දාලා මිනිස්සු කතා කරාද අවසානයේ. ඒක තමයි ස්වභාවය. මොකද ජනතාව තමයි නායකයෝ හදන්නේ. මහ ජනතාව. නිකන් හිතන්නකෝ අවුරුදු මේ හැම චරිතයක්ම අවුරුදු පොඩි කාලෙට ගියොත් ළමා කාලෙට නැත්තම් තරුණ වයසට ගියොත් ගමේක නැත්තම් නගරයක හිටිය සාමාන්‍ය මිනිස්සු. එතකොට එහෙම ප්‍රසිද්ධ චරිතයක් නේ. එහෙම චරිතයක් වෙලා නැහනේ. නිකන් හිතන්නකෝ දැන් අනුර දිසානායක මහත්මයා දුම්රියේ එහෙම ටොපි චොකලට් විකුණලා තියෙනවනේ, සිගරට් විකුණලා තියෙනවනේ. පොඩි කාලේ මොනතරම් දේවල් කරලා තියෙනවද නේද? අපේ අතීතයේ ඉතිහාසයේ අපේ ආපස්සට ගියොත් අපි හැමෝගෙම ජීවිතවල විවිධ වකවානු තියෙනවා. ඉතින් විශ්වවිද්‍යාල කාලේ කරපු අනුර දිසානායක මහත්මයා ඔය ගොඩක් අය කියන්නේ කොච්චර දේවල් කරලා තියෙනවද? ඉතින් ඒ කාලේ අපි ජනප්‍රිය චරිතත් නෙමෙයි අපි මහ ලොකු චරිත විදිහට හැදිලා නැහැ. මේ සමාජයේ විසින් තමයි අපි කරන දේවල් එක්ක අපේ ප්‍රතිරූපය ගොඩනගන අපේ ඉමේජ් එක හදන්නේ. ඒ ඉමේජ් එක ඕන මොහොතක නැති වෙන්නත් පුළුවන්. ඉමේජ් එක ඒ හදන මිනිස්සුන්ටම අවස්ථාව තියෙනවා ඒක නැති කරලා දාන්න. ඒක ස්වභාවික දෙයක්. ඒක ඕනම ලෝකේ නායකයෙකුට වෙනවා. අපි දැක්කනේ ඩොනල්ඩ් ට්‍රම්ප් කියන චරිතෙට ඌ ආමතන අවස්ථාවක ඌට ප්‍රහාරයක් එල්ල කරලා යනවා. කනට ගහලා යනවා පිටිපස්සෙන් ඇවිල්ලා. ඉතින් ඒ වගේ දේවල් වෙනවා සාමාන්‍යයෙන් ලෝකේ ඕනම ප්‍රසිද්ධ චරිතයකට වෙන්න පුළුවන් දේවල්. එහෙම වුණා කියලා ඒවා තමුන්ගේ ඇඟට ගත්තොත්
තමුන්ගේ හිතට ගත්තොත් ඉතින් Tamanට ඒක අවමනක් වෙනව නැත්තන් නේද? එහෙම හිතුවොත් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් එතකොට මේ ප්‍රතිරූපයක් හදාගන්නව වගේම ඒ ප්‍රතිරූපය අපිට නැති වෙන්න පුළුවන් කියන ඒක අපිට තේරෙන්නට ඕන. එහෙම නොවුනොතින් ඒක අපිට ලොකු ප්‍රශ්නයක් බවට පත් වෙනවා. ඒක තමන්ගේ පැත්තටමයි එන්නේ. මොකද අපි යම්කිසි ආකාරයක ඉමේජ් එකක් හදාගත්තට පස්සේ ඒ ඉමේජ් එක අපිට නැති වෙයි කියන එකත් අපි හිතන්නට ඕන. ඒක බෞද්ධ දර්ශනය ඇතුළේ ලෝකයේ ආගමික නායකයන් පවා කියලා තියෙනවනේ. අපි හදාගන්න ප්‍රතිරූප අපිට ඕන වෙලාවක නැති වෙන්න පුළුවන්. දැන් අපේ රටේ හිටිය මහින්ද රාජපක්ෂ, ගෝඨාභය වගේ චරිත අද මොන වගේ තැනකට වැටලා තියෙනවද? නේද? ආයි දවසක මිනිස්සුන්ට පුළුවන් ආයි ඕනනම් ඒ ප්‍රතිරූප නැවත ගොඩනගන්න. ඒක ස්වභාවික දෙයක්. දැන් රනිල් වික්‍රමසිංහ අද ඉන්න තත්ත්වය බලන්නකෝ නේද? ඔහු හිටපු ජනාධිපතිවරයෙක්නේ. දැන් අද පාර්ලිමේන්තුවක් නියෝජනය කරන්නෙත් නැහැ. හැබැයි ඔහුට කොච්චර දේවල් කිව්වද නේද මිනිස්සු? ඒ වගේම ඡායාරූප ශිල්පීන් කොයිතරම් දේවල් කිව්වද? ඡායාරූප ශිල්පීන් මොනතරම් දේවල් පෙන්නලා දුන්නද? හැබැයි ඔහු ඒව ගණන් ගත්තද? ඔහු තඹ දොයිතුකට ඒව ගණන් ගත්තේ නැහැ. නමුත් මේ වර්තමාන නායකයා අනුර කුමාර දිසානායක මහත්මයාගේ මෙහෙම දිහා බලන් ඉන්න ෆොටෝ එකනේ මේ විදිහට ඉන්නේ. ඒ ෆොටෝ එක අයින් කරන්න කියලා ඒ ඡායාරූප ශිල්පියාට ඇමතුමක් ලැබිලා තියෙනවා. මාධ්‍යංශයෙන්, ජනාධිපති මාධ්‍යංශයෙන්. මම විශ්වාස කරන්නේ ජනාධිපතිවරයාට වඩා ඒ මාධ්‍යංශයේ ඉන්න අයට ලොකු අමාරුවක් හැදිලා තියෙනවා වගේ. මම හිතන්නේ මේ අනුර දිසානායක මහත්මයාගේ ඉමේජ් එක වැඩිපුර විදිහට ලොකුවෙන් පුම්බලා හදන්න. අර ලකුණු දාගන්නේ තමුන් අහලොකු වැඩක් කරනවා කියලා. රටේ මිනිස්සු තමයි මේ ජනාධිපතිවරයාගේ ඉමේජ් එක හදලා තියෙන්නේ. අපි දන්නෝනේ මීට ඉමේජ් එකක් හදන්න කලින් අවුරුදු 2-3ට කලින් සමාජ මාධ්‍යවල කොහොමද එතුමාගේ ලපේ අල්ලලා ෆොටෝ දානවා නේද? නේ? එක එක නම් තියෙනවා. හැබැයි එතුමා ඒ දවස්වල ක්‍රියාමාර්ග ගත්තද? මේ සමාජ මාධ්‍ය කොච්චර ගැහුවද සමහර වෙලාවට. ඒ වගේම එතුමාගේ ප්‍රතිරූපය හදන්න සමාජ මාධ්‍ය කොයිතරම් මහන්සි වුණාද? නේද? එතුමා ඊට පස්සේ මහ පොළොවේ මිනිහා බවට පත් කරමින් නේද? කොයිතරම් ඉමේජ් එකක් හැදුවද නේ? එතකොට එහෙම තමයි. හැබැයි එතුමාටත් වඩා එහා ගියපු මාධ්‍යාංශයක් ක්‍රියාත්මක වෙන්න ගියොතින් අපි දන්නෝනේ අපේ පරණ නායකයන්ට වෙච්ච දේ. ඒ දේම මෙතුමන්ට වෙන්න ඒ ඉරණම අත්වේද කියලා අපිට බයයි. ඒ නිසා මේ රටේ ජනතාවත් කවදාවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ එවැනි දෙයක්. මාධ්‍යාංශය මීට වඩා සැලකිලිමත් විය යුතු වෙනවා. මොකද මේ වගේ ෆොටෝ එකක් නැත්තම් ඡායාරූපයක් ඕනම මොහොතක ගන්න පුළුවන්. එතකොට නිදහස් මාධ්‍යවේදීන්ගේ අවස්ථාව තමයි තමුන්ට නිදහසේ ෆොටෝ එකක් ගන්න එක. මේ එතෙන්ට ගියාට පස්සේ මේ සීරුවෙන් ඉන්න ජනාධිපතිවරයා හරියටම ඉන්න ෆොටෝ ගන්න කියලා එහෙම නියමයක් නැහැ. ඊටම නිර්මාණශීලී ඡායාරූප ශිල්පියෙකුට ඕන කෙනෙකුට අර්ථ දක්වන්න පුළුවන් ෆොටෝ එකක් ගන්න පුළුවන්. ඒක ඔහුගේ හැකියාව. ඒ නිසා අගය කරන්න ඕනේ ඒ හැකියාවයි. නමුත් ඒ ෆොටෝ එක අයින් කරන්න කියනවා නම් ඒගොල්ලෝ ඇඟට අරගෙන තියෙනවා. සමහරක් වෙලාවට මේ ෆොටෝ එක ගත්ත කෙනා හිතපු දේ හෝ නැත්නම් ඊට වඩා වෙනත් දෙයක් මාධ්‍යාංශය හිතලා තියෙන්න පුළුවන්. අපි එහෙම හිතමු. මොකද්ද මේ ෆොටෝ එකේ තියෙන අනිත් පැත්තෙන් හිතනෝ නම් දේ. දැන් එතුමා මෙහෙම උඩ බලාගෙන ඉන්න ෆොටෝ එකක්. සාමාන්‍ය කතා කරනකොට එහෙම වෙනවා. ඡායාරූප ශිල්පියා ටක් ගාලා අරන් තියෙනවා. හැබැයි මෙහෙම උඩ බලාගෙන ඉන්නකොට පිටිපස්සේ තියෙන දෑකැත්තයි මිටියයි. ඒ කියන්නේ මට නම් හිතෙනවා මෙහෙම දැන් මම අර්ථ දක්වන විදිහට අහෝ අපට වෙනු වියෝවා නිකන් අර සමාජවාදය ඉල්ලගෙන හිටියා අවසානයේ ඒක නොලැබුණා මොකද්ද මේ අපිට වුනේ අනේ දෙවියනේ අපිට වෙච්ච වියෝව ලෝක සමාජවාදයත් එක්ක ඉඳලා ලංකාවේ සමාජවාදය හදන්න ආපු කණ්ඩායම දැන් ධනපතියන් ළඟ නේද ධන ගහලාද ඉන්දියාව එක්ක ධන ගහලාද අනේ අපිට වෙච්ච වියෝව අන්න ඒ වගේ එකක් තමයි මට නම් පේන්නේ ෆොටෝ එක දිහා බැලුවාම මට කියන්න වෙන්නේ මම හිතන්නේ එයා ඒක දැනෙන්නේ නැති මාධ්‍යංශයේ ඉන්න ඉතා දක්ෂ අතිදක්ෂ කණ්ඩායමට මොකද ජනාධිපති මාධ්‍යාංශයේ ඉන්න අනුර දිසානායක මහත්මයාගේ ප්‍රතිරූපය හදන අතිදක්ෂ මාධ්‍ය කණ්ඩායමට හිතෙන්නේ නැති අයියෝ මේ වගේ ෆොටෝ එකක් දැක්කොත් ඉවරටම ඉවරයි කියලා. එහෙම හිතලා ටක් ගාලා මේක මකන්න කියන්නේ නැති. රටේ මිනිස්සුන්ට මේක තේරිලා ගොඩක් කල්. ඒ කියන්නේ මාස කිහිපයක් වෙනවා. මේ අද ඊයේ නෙමෙයි. සමාජ මාධ්‍ය සහ මේ හැමතැනින්ම අද විවේචන එල්ලවන්නේ මේ රජයට අන්න ඒක නිසාවෙන් තමයි. ඉන්දියාවත් එක්ක කිවිසුම් ගහනකොටම මිනිසුන්ට ඔය ෆොටෝ එක පිටුපස්සේ තියෙන දේ වෙයි කියලා හිතුණා. අපි හැමෝටම මෙහෙම දෙවියෝ දිහා බලලා අනේ අපිට වියෝවා මොකද්ද උනේ කියලා නේ අපිට අනේ මට වෙච්ච වියෝවා කියලා තමයි කියන්න වෙන්නේ.
ලංකාවේ ඉන්න සියලුම ජනතාවට හෙට අනිද්දම. ඒ නිසා ඒ ඡායාරූපයට නැත්තම් ඒ ෆොටෝ එකට සමස්ත ලාංකීය ජනතාවම නියෝජනය කරන අර්ථයක් ළඟදීම ලැබෙන්න නියමිතයි. සමස්ත ලාංකීය ජනයාම නියෝජනය කරන අර්ථයක් ඒ ෆොටෝ එකට ළඟදීම ලැබෙන්නට නියමිතයි. ඔබේ අදහසත් අපිට කමෙන්ට් කරන්න. ඒ මගේ අදහස කිව්වේ පොදුවේ ඔබට දැනුණ දේ ඒ ඡායාරූපයත් එක්ක ඉස්සරහට මොකද වෙන්නේ? මාධ්‍යයට තර්ජනයක්ද මේ? එහෙම නැත්නම් ජනාධිපතිවරයාට මොනවා හරි යම් කිසි රෝගයක් හැදිලා තිනවද නේද? ඉමේජ් එක හැදුණු කියන්නේ ගොඩාක් උඩට ගියාට පස්සේ එහෙම හැදෙනවනේ. මං හිතන්නේ එහෙම තත්වයක් එතුමාට තියෙනවා කියලා. එතුමා සරල මිනිස්සෙක්. එතුමාට පුජ්‍යලිකව අපේ කිසිම ගැටලුවක් නැහැ. එතුමා වෙනුවෙන් අපි ඕන මොහොතක ඉන්න සූදානම්. හැබැයි සාධාරණ විවේචන එල්ල කරන්න අපි බය වෙන්නේ නැහැ. ඒ නිසා ඔබටත් පුළුවන් ඔබේ අදහස අපට කමෙන්ට් කරන්න. පොලිචැට් නිරන්තරයෙන් සූදානම් ඔබත් එක්ක බෙදා හදා ගන්න. ඒ වගේම ඔබේ විවේචන වලට අපි කිසි දවසක බනින්නේ නැහැ. අපි දැක්ක සමහර කීප දෙනෙක් නම් ඒගොල්ලන් ඊටාම හොඳ සුද්ධ සිංහල වචන භාවිතා කරලා තිබ්බා අපිට කමෙන්ට් කරද්දි. ගැටලුවක් නැහැ අපි ඒවට මොකොත් කියන්නේ නැහැ. හැබැයි ඊටා නිර්මාණශීලී තාර්කික පිළිතුරු අපිට ලබා දෙනවා නම් මේක හොඳ බුද්ධිමත් තැනකට අපේ පොලිචැට් අරගෙන යන්න පුළුවන්. මැදමාවතේ ඊටාම මධ්‍යස්ථ මතධාරීන්ට තමයි අපේ ආරාධනය. අපිත් එක්ක සම්බන්ධ වෙන්න. එවනම් ගිහිල්ලා නම් අදට සමු ගන්නවා පොලිචැට් වලින්. අපි ආයිමත් හම්බෙමු තවත් ලස්සන වීඩියෝ එකකින්.